හරි අපේ ඒජන්සි එකෙන් ටෙක්නිකල් ඉන්ටර්න් ට්‍රේනින් වීසා යටතේ ආපු තවත් මල්ලි කෙනෙක් ඉන්නවා චින්තක. ඉතින් අපි එයාගේ එක්ස්පීරියන්ස් එක අහලා බලමු. මුලින් මෙහෙට එන්න කලින් අපේ ඒජන්සි එකේදී එයා එක්ස්පෙක්ට් කරපු විදිහට දේවල් වුණාද? එතකොට අපි මෙහෙට ආවට පස්සේ දැන් චින්තක ඉන්නේ ඕල්රෙඩි ජපාන් වල. ඉතින් මෙහෙට ආවට පස්සේ අපි කියපු දේවල් ඒ විදිහට තිබුණාද කොහොමද කියලාත් අපි අහලා බලමු. මුලින්ම චින්තක අපිට කියන්නකෝ ඒජන්සි එකේදී ඔයාලට වීසා එක ඇප්ලයි කරද්දී අපි මුදල් සම්බන්ධව කියපු ගණන් වල ඉඳන්ම අවසානට වීසා එක හම්බෙලා ඔයා ජපාන් වලට එන තැනට එනකම්ම කොහොමද ප්‍රොසීඩර් එක උනේ සහ ඒ සම්බන්ධව දැන් අපි මුලින්ම කිව්ව කාරණා සහ සමහරලාට මුලින්ම පටන් ගන්නකොට කියන දේවල් නෙමෙයි වැඩේ ඉවර වෙද්දී වෙන්නේ. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. කියපු දේවල් ඒ විදිහටම වුණාද? එහෙම නැත්නම් ඒවල වෙනසක් වුණාද? මොකද්ද තියෙන ඒ ගැන අදහස? කිව්ව විදිහට නම් කිසිම වෙනසක් වුණේ නැහැ. මුදල් සම්බන්ධයෙන් කිව්වොත් එහෙම වීසා එක එනකම් මගෙන් කිසිම ගාණක් අය කරේවත් නැහැ. වීසා එක ආවට පස්සේ තමයි හැමදේම රෙඩි වුණාට පස්සේ තමයි මගෙන් කිව්ව ගාන ඉඳලා ඔක්කොම මේක කරේ. ඒතර චින්තක දැන් සමහරලාට දැන් චින්තකලා ජොබ් එකට එන්න කලින් ජොබ් ඇග්‍රීමන්ට් එකක් වගේ දේවල් අනිවාර්යයෙන්ම අපි දෙන්න ඕනේ. මෙහෙට එන්න කලින් වීසා ඇප්ලයි කරන්න කලින්. චින්තකට ඒජන්සි එකෙන් ජොබ් ඇග්‍රීමන්ට් එක එහෙම හම්බුණාද? ඒකේ තියෙන දේවල් පැහැදිලිව විස්තර කරලා දුන්නාද? ඔව් ඒවා සම්පූර්ණ පැහැදිලිව හොඳ විස්තරයක් මේ ඒජන්සියෙන් අපිට ලබා දුන්නා. එතකොට එන්න කලින් මෙහෙදී හම්බෙන සැලරි එක ඒ වගේම දැන් අපි දන්නවා ටෙක්නිකල් ඉන්ටර්න් ට්‍රේනින් වීසාවත් නැත්නම් ජපාන්ට SSW වගේ වීසා වලට ආවත් අනිවාර්යයෙන්ම එන ඕනම කෙනෙක්ට ඒගොල්ලන්ට හම්බෙන සැලරි එකෙන් ගෑස් ඉලෙක්ට්‍රිසිටි වෝටර් ඇකොමඩේෂන් වගේ වට යම්කිසි මුදලක් අඩු වෙනවා. ඒ අඩු වෙන දේවල් මොනවද සහ ඒවට අඩු වෙන්නේ කොච්චරද? අඩු වුණාට පස්සේ ඉතුරු වෙන්නේ කීයද? මේ වගේ දේවලුත් චින්තකට පැහැදිලි කරලා කිව්වද කොහොමද? ඔව් ඔක්කොම පැහැදිලි කරලා දුන්නා. එතකොට චින්තක මෙහෙට ආවට පස්සේ දැන් එයාපෝට් එකෙන් ජපාන් එයාපෝට් එකට ආවට පස්සේ ඔසකවල එයාපෝට් එකට ආවට පස්සේ එයාපෝට් එකේ ඉඳන් කොහොමද ප්‍රොසෙස් එක උනේ? ඒ ප්‍රොසීඩර් එකේදී දැන් මෙහි රෙසිඩන්ට් කාඩ් එකක් එහෙම ගන්න ඕන. ඒ කාඩ් ගත්තේ කොහොමද? එතකොට එතන ඉඳන් ට්‍රේනින් සෙන්ටර් එකට තමයි මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. ට්‍රේනින් සෙන්ටර් එකට එනකන් ඒ ප්‍රොසීඩර් එක සිද්ධ වුණේ කොහොමද? සහ ට්‍රේනින් සෙන්ටර් එකේ කොහොමද එක්ස්පීරියන්ස් එක මොන වගේ දේවල්ද උගන්වන්නේ? ජපාන් වලට බැස්ස ගමන් ඉතින් අපිට භාෂාව ඕන වුණා. ආපු ගමන් ඉතින් අපිට සයිරු කාඩ් ඔක්කොම හදලා දෙනවා. ඊට පස්සේ ඉස්සරහට තව මයි නේම් කාඩ් එක එනවා. ඒක හදලා දෙනවා. මෙහෙම අපිට ඔක්කොම කිසිම මේක නැහැ. අපිට ඔක්කොම කරලා දෙනවා. ඊට පස්සේ එයාපෝට් එකෙන් කොහොම හරි බැස්ස ගමන් අපිට ඔක්කොම හදලා දීලා ට්‍රේනින් සෙන්ටර් එකෙන් ආව එක්කෙනෙක් අපිව ගන්න. එයා කෙලින්ම අපිට ඕනද බඩු ගන්න අර මේ අපිට මේ ඕන කරන බඩු ගන්න අපි එක්කන් ගියා ෂොපින් කරගන්න අපිව. එතකොට මෙහෙදී දැන් මෙහෙ දැක්ක පරිසරය සහ ලංකාවේ තියෙන පරිසරය අතර පොඩි වෙනසක් තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් එතනදී උදාහරණයක් විදිහට දැන් වාහන ගත්තත් ඇත්තටම හෝන්වත් එහෙම ගහන්නේ නැහැ. මේ පරිසරය ගැන දකිනකොට මේක ඇත්තටම සාමකාමී පරිසරයක් තියෙන්නේ. ඒතර ඒ වගේ දේවල් දකිනකොට මොකද්ද හිතෙන්නේ සහ මේ ලංකාවේ සහ මෙහි තියෙන පරිසරය අතර මොකද්ද චින්තක දකින වෙනස්කම? ලොකු වෙනසක් දකිනවා. ඇත්තටම මේ පාරේ ඇවිදින කොටත් ඒක තේරෙනවා. මොකද මේ ටොපිකොලයක් ගන්න ඇවිම අපේ සාමාන්‍ය ඉතින් දන්නවා ඇත්තටම මේ හරිම පිරිසිදු රටක්. පිරිසිදුකම ගැන ඉගෙන ගන්න පුළුවන් හොඳ රටක්. ඔය ඉතින් මම හිතන්නේ මේ චින්තකයේ අත්දැකීම් අපිට ගොඩක් වැදගත්. අර අවසානට කිව්වේ ගොඩක් පිරිසිදු රටක් කියලා. අපේ රට කොහොමත් අපිට හොඳයි තමයි. නමුත් ඉතින් අර අපි හැමෝටම මේ වගේ අර පිරිසිදුකම දිගට මේන්ටේන් කරන්න පුළුවන් නම් ගොඩක් දුරට ටොපි චොකලට් උනත් කාලා අපි බිමරනේ දාන්න. ඉතින් එහෙම නැතුව පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාලට මේ කැමරාවකින් බැලුවොත් වටපිටාව පේන්නේ නැති ගොඩක් පිරිසිදුවර තමයි තියෙන්නේ. අතරම චින්තක කිව්වාගේ ටොපි කොලයක්වත් නැහැ බිම වැටිලා. ඉතින් එහෙම අපිටත් අපේ ලංකාවේ හැමෝටමත් මේන්ටේන් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් චින්තකයේ අනාගතයටත් අපි සුබ පතනවා. ඒ වගේම thank you very much චින්තකයේ අදහස් වලට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. thank you.